අද 2026 ජනවාරි මාසේ 26 වෙනිදා මම මේ වීඩියෝ කරන්නේ අනුරාධපුර ප්‍රසිද්ධ ජර්මන් පාලම යට ඉඳගෙන මේ පාලමෙන් තමයි නාචාදුව ස්පීල් කරනකොට වතුර ගලනකොට මල්ලතුවේ දිග වැඩි වතුර පිට කරන්නේ. මම ඔබට පෙන්නන්නේ බලන්න මේ පාලම යට ඉන්නේ දැන් මේ යූරේ ඉඳන් මේ ගඟේ උනන අඩි 100ක් යනතුරු හිස් සීමාවක් තියෙනවා. එතකොට දැන් ඔයගොල්ලෝ බලන්න මර දැන් අර ඈත පේනවා මේ සියලු ඉදිකිරීම් තියෙන්නේ ඔය ඇතුලේ. දැන් මේවා සුද්ධ පවිත්‍ර කරලවත් නෑ මේ කියන්නේ මේ රාජමාර්ග බලධාරී. දැන් අර ඈත පේනවා අර සියල්ල තියෙන්නේ මල්ලතුවේ සීමාවේ තමයි ඉදිකිරීම. ඉතින් මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ ගම් වතුර එන එක අපිට නවත්තන්න බෑ. ගම් වතුරෙන් වැඩිපුර හානි වෙන්නේ මෙන්න මේ වගේ අනවසර ඉදිකිරීම නිසා කියලා අපිට කියන්න ඕනේ. වාරි මාර්ගයේ බලධාරීන් මෙහි කොළඹ කොහේ හිටියත් මේ නීති මේ නිලධාරීන් ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නේ තියෙනවා. යූරේ ඉඳන් අඩි 100ක් මොනවද තියෙනවද? අපි මේ ඉන්නේ යූර නෙමෙයි මම මේ ඉන්නේ ඔය මැද ඉන්නේ මේ හරි ඔය මැද අර පාලම ඔයගොල්ලන්ට බලද්දි පේනවා යූර තියෙන්නේ පාලමෙන් එහා පැත්තේ. මේ පාලමෙන් ඉඳන් අඩි 100ක් එහාට දැන්නත් බෑ කිසිම ඉදිකිරීමක්. ඉතින් මේ ආණ්ඩු මේ නිලධාරී දේශපාලඥයෝ උගත් යයි කියා ගන්නා පුද්ගලයන් මේ රටේ කොහෙද ඉන්නේ කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒකයි මේ ප්‍රශ්නේ කියන්නේ නීතියක් තියෙනවා නම් වාරි මාර්ග නීතියක් තියෙන අයියේ නීති මේ නිලධාරී ක්‍රියාත්මක කරන්නේ නැත්තේ කියන ප්‍රශ්නේ. සියලු සැප සම්පත් නිල වාහන නිල නිවාස විශාල වැටුප් මේ සියල්ල අරගෙන තමන් කුටුවේ ඉඳ කැරක් කරගෙන පුටුවේ ඉඳගෙන වායු සමීකරණ තුල ඉන්නවා මිසක් මේවා මේ නිලධාරී බලන්නේ නැත්තේ කියන ප්‍රශ්නේ අපිට එනවා. ඉස්සර හිටියේ මේවා බලන්න ගාවක් ගත්තත් වෙල් විදාන විතරයි. දැන් වැවකට ඉන්නවා වාරි මාර්ග නිලධාරීන් 100 ගාන. ඉතින් එහෙමනම් ඇයි මේව දිහා බලන්නේ නැත්තේ කියන ප්‍රශ්නේ එනවා. මේ ආණ්ඩුවටත් කියන්නේ වාරි මාර්ග ඇමති ඉන්නවා අලුතෙන් අඳුකුමාර ඉසානේ ඔක්කොම ගෝවියන්ගේ පුතු ගලු ගන්න දන්න අය. ඔයාලා ගැන දන්නේ ඇයි මේගොල්ලවත් මේ කියන්නේ අවුරුද්දක් ගිය ආණ්ඩුවේ ඇවිල්ලා ඇයි තීරණයක් ගන්න නැති මෙන්න මේ අනවසර කියන අයින් කරා මේ පාලමයට බලන්න. මේ බලන්න පාලමයට බලන්න කොච්චර මේ අපි කියන්නේ මොනවද මේ බාධකද බලන්න. බාධක. ඉතින් මේවා සුද්ධ කරලා නිසි පරිදි මේවා තිබ්බනම් අර මල්ලතුවෙන් ආපු වතුර මෙතනින් ගලාගෙන යන්නේ නැද්ද? දැන් ගලාගෙන යනවා. ඒ නිසා මේ ප්‍රශ්නේ අපිට තියෙනවා. ඔන්න බලා ගන්න. මේවා අපි මේ කරන්නේ මේ කැලෑවලින් ඇවිල්ලා බැහැගෙන ඇවිල්ලා මේවා කරන්නේ මේ රටට ආදරේ නිසා සමා මේවා දන්නේ නැති අයට පෙන්වන්න බලා ගන්න මේ රටේ මේ නිලධාරී කියන පැලැන්තිය වැඩ කරන හැටි ඇස් දෙකෙන් බලාගන්න. මේක තමයි මේ රටට ගහතේ පළවෙනි එනේ රාජ්‍ය නිලධාරී මේ රටේ ක්‍රියාත්මක කරන ආකාරය තමයි මේ රටේ තියෙන ලොකුම සාපේ ලොකුම හෙනය. Amanට පැවරෙන රාජකාරී හරියට කරනවා නම් මේවා අවශ්‍ය වෙලාවට සුද්ධ පවිත්‍ර වෙනවා නම් මේ අනවශ්‍ය ඉදිකිරීම් පටන් ගන්නකොට නවත්තනවා නම් මේක වෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා මේ ජනාධිපතිවරයාට කියන්නේ දැන්වත් මේ රාජ්‍ය අංශය සුද්ධ කරලා දාන්න. කවදාකවත් මේකට හදන්න බෑ. අපි දැක්ක තවත් ලක්ෂ ගාණක් බඳව ගන්න යන ඒ බඳව ගත්තත් මේ ලංකාවට මේ හෙනෙන් ගැලවෙන්න හම්බෙන්නේ නැහැ කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ.